ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ ශාක පත්‍ර ගැන. ශාක පත්‍ර කිව්වහම මේවා අපිට මතක් වෙන්නේ එකපාරට ගස්වල කොළ කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ අපි ශාකයක් කියන්නේ ගස් වැල් පඳුරු පැලෑටි කියන මේ ඔක්කොටමනේ. ඉතින් මේ ඔක්කොගෙම කොළවලට තමයි අපි ශාක පත්‍ර කියලා. ශාක පත්‍රත් අපට විවිධ විදියට අඳුර ගන්න පුළුවන්. නමුත් දැන් ප්‍රාථමික පන්තියේ දරුවන්ට ප්‍රධාන වශයෙන් ශාක පත්‍ර කොටස් 4කට බෙදලා උගන්වනවා. පළවෙනි එක තමයි පැතලි ශාක පත්‍ර. දෙවෙනි එක සිහින් දිගටි ශාක පත්‍ර. තුන්වෙනි එක පත්‍රිකා රාශියක් ඇති ශාක පත්‍ර. හතරවෙනි එක තමයි පත්‍රය බෙදී ඇති ශාක පත්‍ර. ඔන්න අපි පිළිවෙලින් ආයේ 4 මතක් කරමු. පැතලි ශාක පත්‍ර, සිහින් දිගටි ශාක පත්‍ර, පත්‍රිකා රාශියක් ඇති ශාක පත්‍ර සහ පත්‍රය බෙදී ඇති ශාක පත්‍ර. හරි දැන් අපි අඳුරගමු අපේ ගෙවත්තේ තියෙන පැතලි ශාක පත්‍ර මොනවද කියලා. මෙන්න මේ තියෙනවා කොස්. මේ කොස් පැලයක ශාක පත්‍රයක් මම පෙන්නන්නේ මේ පැතලි ශාක පත්‍ර. එන්න මෙතන තියෙනවා දෙහි. පැතලි ශාක පත්‍රයක්. මෙන්න තවත් පැතලි ශාක පත්‍රයක් තමයි මේ වද. මේකේ විශේෂත්වයක් තියෙනවා පත්‍රයේ මේ දැටි ධාර තියෙනවා. තවත් තියෙනවා මෙන්න තියෙනවා තවත් පැතලි ශාක පත්‍රයක් තියෙන කුරුඳු. මෙන්න මේ වගේ පැතලි ඒවට උන් අපේ පළවෙනි වර්ගයේ පැතලි ශාක පත්‍ර අපි හරි අපේ ඊළඟ ශාක පත්‍රය වෙන්නේ සිහින් දිගටි ශාක පත්‍ර. මෙන්න මේ වගේ සීනි දිගටි ශාක පත්‍ර තමයි ඊළඟ වර්ගය. අපි තවත් මේ වගේ කීපයක් අඳුරගමු. තියෙන්නේ තවත් සිහින් දිගටි ශාක පත්‍ර සහිත ශාකයක්. මෙන්න මේ වගේ මේ සිහින් දිගටි ශාක පත්‍ර. තවත් තියෙනවා මෙතන තියෙනවා වර්ණවත් ශාක පත්‍ර තියෙනවා සිහින් දිගටි. මෙන්න සිහින් දිගටි වර්ණවත් ශාක පත්‍ර. මෙන්න තවත් තියෙනවා සිහින් දිගටි ශාක පත්‍ර වලට. ඔයාලගේ ගෙවත්තෙත් මේවා පුතාලා ඊළඟට තමයි මේ තියෙන කරපිංච ශාකයක්. මෙන්න බලන්න පත්‍රිකා රාශියක් ඇති. මේක නටුවේ පත්‍ර කිහිපයක් මෙහෙම දෙපැත්තට පිහිටලා තියෙනවා. මෙන්න මේවට කියනවා අපි පත්‍රිකා රාශියක් ඇති ශාක පත්‍ර කියලා. මෙන්න මේ වගේ මෙන්න තවත් ඒ වගේ පත්‍රිකා රාශියක් තියෙන ශාක පත්‍රයක්. මෙන්න තවත් ඒ වගේ පත්‍රිකා රාශියක් තියෙන ශාක පත්‍රයක්. මෙන්න මේක තමයි පුතේ අවසාන පත්‍ර වර්ගය. අපි ඉගෙන ගන්න පත්‍රයේ බෙදී ඇති ශාක පත්‍ර. මේ තියෙන්නේ පැපොල් ගසක් ගස් ලැබු ගහක්. මෙන්න බලන්න තවත් පත්‍රයේ බෙදී ඇති ශාක පත්‍රයක්. මේ තියෙන්නේ මඤ්ඤොක්ක ගහ. විදිහට පුතාලගේ ගෙවත්තේ තියෙන ශාක පත්‍ර අඳුර ගන්න මේ වර්ග 4ට අනුව පළවෙනි එක පැතලි ශාක පත්‍ර, දෙවෙනි එක සිහින් දිගටි ශාක පත්‍ර, තුන්වෙනි එක පත්‍රිකා රාශියක් ඇති ශාක පත්‍ර, 4 පත්‍රයේ බෙදී ඇති ශාක පත්‍ර.